හරි බයි ඉතින් උන් ඉතින් අද අරන් ඇවිල්ලා තියෙන වීඩියෝ එකේ තියෙන්නේ මම මචං ඉතින් පිටි ස්කින් එක කෙනකම බලන් ඉදියා. හරි බයි ඉතින් දැන් මචං ඉතින් පාන්දර 1:37 වෙලා මේක පාන්දර 1:00 ආවේ. හරි බං ඉතින් කලින්ම දින ප්‍රී ස්පින් එක දෙන්න කලින් අපි ක්ලියර් කැච් පාරක් දීලමු. ක්ලියර් කැච් මම ඔය 4 පාරක් දෙනවා. හරි ඒක අපි දුන්නා. හරි වයින් දැන් ඉතින් ගිහිල්ලා අපි කැරට් එකක් මාරු කරගමු. අපි කෙලියව දාගමු. හරි දැන් ගිහිල්ලා ඉතින් කලින් මචං ඉතින් ප්‍රී ස්පින් එක වටන් ගමු. හරි වයින් ඉතින් මං ළඟ තියෙන්නේ ජෙම් 74යි. බලමු අපි ඉතින් ගන්න පුළුවන් වේද කියලා. මම නම් හිතන්නේ නැහැ ඉතින් මේකයි කියලා. කලින්ම ප්‍රී ස්පින් එකක් තියෙනවා ඔක දිලා ගමු. ඕකෙන් ඉතින් එන්නේ නැහැ කොහොමද? හරි බයි ඉතින් අපි 45 ස්පින් එකක් දෙමු. අඩේ මේකෙන් ආවොත් ඕකෙන් නම් ඉතින් කොහොමවත් එන්නේ නැහැ. ඉතින් 45 වෙන් ඉතින් එන්නේ නැහැ. හරි මචං නිකම් මේ දෙන්නේ ස්පින් ටික. ඊද බලන්න. මොකක් හරි ආවා. අඩෝ අර ජීප් එකේ ස්කින් එකනේ ඕක මට තියෙනවනේ. අවුලක් නැහැ. 20 උද්දමු. 20 ගනුත් මුකුත් නැහැ. හරි බයි ඉතින් අපි දැන් ගිහලා බලමු මේ 50 ස්කින් එක ගහද්දි මොකද්ද කියලා වෙන්නේ ස්ක්‍රීන් එකේම. හරි බයි ඉතින් දැන් අපි එකෙන් ගිහලා එනිමිට් එක ගහලා බලමු කොහොමද කියලා. අඩේ එකකින් ගහද්දි ස්ක්‍රීන් එක දෙදරනවනේ ඒක. ඒකේ තමුතුම අර ගතියක් තියෙනවා. ඔය අනිවාර්යෙන් 50 ස්කින් එක ගන්න ඕනේ මේක අනිවාර්යෙන්. මගේ තියෙන account එකේ 50 ස්කින් එකක් වන්දයි මේ account එකේ. මේක ගන්න ඕනේ අනිවාර්යෙන්. හරි බයි ඉතින් මං ඉතින් ඩයමන්ඩ් 74 තිබ්බේ. ඉතින් මම ඉතින් ඉවෙන්ට් එක එනකම් බලන් ඉඳියා ඔක ස්පින් කරන්න පාන්දර එකම ආර වෙනකම්. ඉතින් ආවේ නෑ. තව ඉතින් ඩයමන්ඩ් ටිකක් දාන්න තමයි ඉතින් කරකවන්නේ. මේ ඩයමන්ඩ් නැති වුණොත් ඔක 400 ආසිනේ සෝරි. තව ස්පින් 43කින් ඉන්නේ ලක් එකක් තිබුණ නැත්තම්. හරි බයි ඉතින් ඔක ගන්න ඕනේ අනිවාර්යෙන්. මම ඉතින් ගන්න වීඩියෝ එකක් අරගෙන එන්න අනිවාර්යෙන්. හරි බයි ඉතින් මම තව ඉතින් ඩයමන්ඩ් ටිකක් දාන්න ආයෙ බර වීඩියෝ එකක් කරන් එන්න. එතන ඉතින් ඔයගොල්ලෝ channel එක subscribe කරලා like එක කමෙන්ට් එකක් දාන්න මතක කරන්න එපා. එහෙනම් කොල්ලෝ අලුත් වීඩියෝ එකකින් ආයෙ බර සෙට් වෙමු. කොල්ලෝ අපි ගියා.